මම ඇන්තනි චාල්ස් මානගර සභාවේ මැතිවරණය මම ස්වාධීන කණ්ඩායම අංක 3 ධාතු ගැටේ මගේ ලාංඡනය කණ්ඩායම මගේ 113ක් ඉන්නවා මම ඒකේ තරඟ කරනවා ඒකේ නායකයා මම මීට කලින් මම වෙළඳ ව්‍යාපාරිකෙක් හැම පක්ෂයකටම මම සෑහෙන උදව් කරා මිනිසුන්ට එන മന്ത്രി ගොල්ලන්ටත් මම හැම ಜಾති ભેදයක් බලන්න හැම කෙනාටම මම උදව් කරලා තියෙනවා ඒත් ඒ පස්සෙන් ගිහිල්ලා ඒ මිනිස්සුන්ගෙන් මට හරියට මගේ ජනතාවට සහනයක් වුණේ නැහැ ඒත් මට හිතුණා ජනතාව මාත් එක්ක ගොඩාක් ඉන්නවා මට කණ්ඩායමේ නායකයෙක් ඇටියට ඉඳලා මිනිස්සුන්ට මට සේවයක් කරන්න පුළුවන් මට කොමාරි මිනිස්සු සෑහෙන දුප්පත් මිනිස්සු තමයි ඉන්නේ කොමාරි දැන් අපේ ආසනයට ඇවිල්ලා മന്ത്രി කෙනෙක් මන්ත්‍රී ධූරය දරා ගන්නවා දරාගෙන ඉවරලා ඒ මිනිස්සු ඒගොල්ලන් ඉවරලා පාඩු ඉන්නවා අපේ මිනිස්සුන් ගැන කිසි දෙයක් බලන්නේ නැහැ මමත් ඒ පැලැන්තිය ආපු කෙනෙක් ඒකින්ද මට දුක තේරෙනවා සාමාන්‍ය ගයක් ගිහලා බලන්න වේලා කණ්ඩ නැතුවත් මිනිස්සු ඉන්නවා මට ඒක හරි දුකයි මම දැනුත් මේ මිනිස්සු කොයි හරි මම ගියොත් මේ දේශපාලන එන්නේ ඉස්සෙල්ලා මිනිස්සුන්ට කියලා මම සෑහෙන උදව් කරලා තියෙනවා වේලා කණ්ඩ නැකුවත් මේ මිනිස්සුන්ට මම දෙනවා ඒකෙන්ද බැලුවේ මම මේ මිනිස්සුන්ට පුනහරි කරන්න ඕනේ කියලා ගොඩාක් කට්ටිය ඉන්නවා ගේක වැඩ නැතුව ඉන්නවා මිනිස්සු මට පුළුවන් මේ දේශපාලනට ආව 10 දෙනෙක්ටවත් මගේ ගානේ රස්සාවක් කරන් දෙන්න පුළුවන් ඕක හිතලා තමයි මම මේ දෙයට හිසුනේ කොළඹ ජනතාව කියනවා මුළු කොළඹම ස්වාධීනයි කියලා. ඒක ඇත්තද? ඇත්තටම ස්වාධීනයි. ආයිත් මේ මට නම් ඒක ඒකාන්තයි 100%ක්ම ෂුවර්. ඒක ස්වාධීනයි. ආයි දෙකක් නැහැ ස්වාධීනයි. මුළු කොළඹම ස්වාධීනයි.